ලංකාවේ අය දන්නේ නැති ඕක්‍රිට් ඉක්මනට වවලා සල්ලි හොයන ක්‍රමයක් තමයි මම කියන්නේ. ඉතින් මේ ඇවිල්ලා ඕක්‍රිට් කිව්වට ඕගොල්ලෝ දැකලාදී අර පඳුරු හැදෙන වර්ග. දැන් මම මේ ඉන්නේ මේ පොඩි තැනක මේ වගේ ෆාම් දිගටම තියෙනවා. දැන් බලන්න මේ අරහේ ඔය දිගටම ඒ જાති මොඩල් ෆාම් තියෙන්නේ. අර ග්‍රීන් හවුස් වල වවනවා. මම මේ දැන් එළිය තැනක් අර කට්ටියට පේන්නේ හින්දා ඉතින් මොකද පෙන්නන්නේ. ඉතින් බලන්න මේ වර්ග සාමාන්‍යයෙන් මේ වියට්නාම් වල කඩ ඉස්සරහා හැමතැනම ලස්සනට සරසන්න මේවා ගන්නවා. එතකොට මේවා මල් එනකන් ඒගොල්ලෝ අර මූල පද්ධතිය තෙතමනේ ආරක්ෂා කරගන්න කරන දේ තමයි මේකට මිශ්‍රණයක් හදනවා. ඒ කියන්නේ ඒකට ඔය පසුත් සම්බන්ධ කරලා මිශ්‍රණයක් හදලා පෝච්චියේ අර මූල පද්ධතිය වැහෙන්න අලවනවා. මේ රවුමට අලවලා ඊට පස්සේ තෙතමනේ ආරක්ෂා කරන පොඩි ෂේඩ් net එකකින් යොදවනවා. සමහර තැන්වල එහෙම ඔතලත් නැහැ නිකම්මත් තියෙනවා. ඉතින් අර බලන්න අර නිකන් ගොම වලින් ඔතල වගේ පේන්නේ. ඒවැ ෂේඩ් net දාපු නැතිවා සමහර ඒවැ ෂේඩ් net. ඉතින් අන්න එහෙම තමයි මේගොල්ලෝ අර පඳුරු ප්‍රමාණය වැඩි කරගන්න බෝ කරන්නේ. අපි දන්නේ නැති වුණාට අපේ ලංකාවේ නැති ගොඩක් මල් වර්ග හර්බ්ස් වර්ග පවා මේ රටවල් වල ගන්නවා. ඉතින් මම දැන් පෙන්නන්නම් මේ ඕක්‍රිඩ් වලට ඒගොල්ලෝ පෝච්චි හදන හැටි. දැන් මේ ගෙදර ගත්තොත් මේ බලන්න මේ තියෙන්නේ ඕක්‍රිඩ් පෝච්චි. එතකොට ඒකේ පැත්තෙන් ලොකු සිදුරු දාලා තියෙනවා වතුර බහින්න. ඊට පස්සේ ඒකේ අර ඕක්‍රිඩ් පැලේ පඳුරු ගහලා එන්න දාලා පස් වලනුත් දානවා. පස් කියන්නේ ඒකට සරල මිශ්‍රණයක් දානවා. මේ තියෙන මේ තව જાතියක්. මේත් මල් වර්ගයක් කපලා වේලෙන්න දාලා මේවා ලොකු හර්බ්ස් එකක් වටිනාකමක් තියෙනවා. මහා පරිමාණ වගා තියෙන. ඒ කියන්නේ ඒවා වවන ලොකු වගාකරුවෝ නිකන් කෝටිපතියෝ. ඉතින් මම මේවා කියන්නේ ලංකාවේ දන්නේ නැති හින්දා අනිත් දේ තමයි. ඉතින් මම තීරණය කරා දැන් අපි ගාඩන් සම්බන්ධ ලෝකේ වටේ යන හින්දා මේ හැමදේම දැන් ගහක් හැදෙනකොට ඒකට එන ලෙඩ ඒවට විසඳ ගන්න හැටි ඒ හැමදේම දන්නවා. ඉතින් මේ දේවල් ලංකාවේ අයටත් මුදල් උපයන්න ඕන තරම් ක්‍රම තියෙනවා. ඒ කියන්නේ අපි එක්සැම්පල් ගත්තොත් දැන් මේ තියෙන නිකම් මේ හිස් භූමි වලින් තමයි මේගොල්ලෝ මේ ප්‍රයෝජනෙ ගන්නෙ. එතකොට ගාඩන් එකක හදන්න එහෙම නැත්නම් මල් වවන්න ඒ ඕන කෙනෙක්ට ඕන නොලෙජ් එක තමයි වටින්නේ. ඒ නොලෙජ් එකේදී ඒගොල්ලන්ට A to Z ගොඩ යන්න පුළුවන්. ඉතින් මේ ඉන්නේ ගොවියෝ. ඉතින් ඒගොල්ලන්ට ගොඩ යන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ ඕක්‍රිඩ් මල. අර ඕක්‍රිඩ් මල මේ වගේ ලස්සනට ඒගොල්ලෝ වවනවා. බලන්න ඒගොල්ලෝ යකඩේ පවා යකඩේ ස්කූටර් එකේ දාන් යන හැටි. මේ පොඩි දේවල් නමුත් යකඩේ ස්කූටරේ දාගෙන යන මේ ගොවියෝ හින්දා අර එහා තියෙන මගේ ස්කූටරේ මොකද මම මගේ යාළුවගේ තැනක ඉන්නේ. එයාගේ ස්කූටරේ අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ටත් මේ දේවල් අපි ගාඩනින් පැත්තේ කරලා ඔයා කොහොමද ගෙයක් සැලසුම් කරන්නේ ගෙයක් අඳින හැටි ඉන්ටීරියර් පැත්ත මේ ඔක්කොම වත් එක්ක අපි වටිනා කෝස් එකක් හදලා තියෙනවා. ඉතින් ඔයාට මේක ඔන්ලයින් උත් ඉගෙන ගන්න පුළුවන්. ඊළඟට ප්‍රැක්ටිකල් වලට අපිවත් සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙනම් දැම්ම WhatsApp මැසේජ් එක දාන්න අපි විස්තර කරනවා. මේ ඇවිල්ලා සුන්දර වියට්නාමේ මේ මහා පරිමාණ ඕක්‍රිඩ් වල පොඩි ගෙවල් වල පවා මේ විදිහේ තනිකර ඕක්‍රිඩ් වර්ග හදලා තියෙන්නේ.